හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද ඔක්තෝබර් 21 අද අපේ හස්බන්ඩ් ගෙදර ඉන්න නිසා අපි පොඩ්ඩක් එළියට ආවා. මේ දවස් ටිකේ එක දිගටම වහින නිසා අපිට කොහෙටවත් යන්න බැරි වුණා. ඉතින් ගෙදරම ඉඳලා ඒක නිසා මං කිව්වා පොඩ්ඩක් අපි එළියට යන් කියලා. අදත් එක දිගටම උදේ වැස්සා. වැස්ස නැවතුණ ගමන් තමයි අපි මේ එළියට ආවේ. ඉතින් අයියා ගියා දැන් බැංක් එකට සල්ලි ටිකක් ගන්න. ඊට පස්සේ අපි දෙන්න බීච් එකට ගියා. ඇත්තටම අපි දෙන්න බබත් එක්ක නම් බීච් එකට නිතරම වගේ යනවා. ඒත් අපි දෙන්න තනියම ආවේ මේ මැරි කරාට පස්සේ පළවෙනි වතාවට. ඉතින් බබා නැතුව එහෙම අපි යන්නේ නැහැ. අද වැස්ස නිසා බබා ගෙදර තියලා තමයි අපි ආවේ. අම්මා ළඟ. ඉතින් අපි බීච් එකේ ඉඳන් අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා ටිකක් වෙලා බීච් එක දිහා බලන් ඉඳලා අපි ඊට පස්සේ ෆුඩ් සිටි එකට ගියා අපිට ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න. ඉතින් යාළුවනේ මම දැන් මේ ගෙදරට අවශ්‍ය එළවලු එහෙම ටිකක් තෝරනවා ගන්න. මං එළවලු නම් සාමාන්‍යයෙන් එකපාර ගොඩක් එහෙම ගෙනියන්නේ නැහැ. ටික ටික තමයි ගන්නෙ. මොකද මං ආසාර ෆ්‍රෙෂ් පිට තියනවට. ඉතින් අපි එහෙම ගොඩක් අරගෙන ගියාම ඒවා සමහර වෙලාවට නරක් වෙනවා. සමහරලාට වේලෙනවා. ඉතින් ෆ්‍රිජ් එකේ දාලා තිබුණත් මං ඒකට කැමති නෑ. මං ආසාර අලුත් පිට නෑ ෆ්‍රෙෂ් පිට එළවලු ගන්න. ඒක නිසා මං නිතරම වගේ එළවලු බබා නසරේකට දාන්න ගියාට පස්සේ ෆුඩ් සිටි එකෙන් ගන්නවා. මං අද අයියත් එක්ක ගිය නිසා නම් දවස් 2-3කට වගේ ඇති වෙන්න ගත්තා. මේ දවස් ටිකේ එක දිගටම වැස්ස නිසා ඇත්තටම එපා වෙලා හිටියේ. මොකද ගෙදරටම වෙලා හිටියේ කොහෙටවත් යන්න විදියකුත් නැහැ. බබාට නර්සරි යන්න විදියකුත් නැහැ. හැමදාම උදේට වහිනවා. ඉතින් අපේ බබාට නිතරම හෙම්පිරිස්සාව හැදෙනවා. ඒක නිසා මං මේ සතියේ යවුවෙම නෑ යාව ස්කූල් එකට. ඉතින් එහෙම ගියා නම් එයා අනිවාර්යෙන්ම ලෙඩ වෙනවා. ඒක නිසා තමයි මං එයාව යවුවේ නැත්තේ. ඉතින් මට ගෙදරටම වෙලා ඉඳලා කම්මැලි නිසා මං ඉතින් වැස්ස නවත්තපු ගමන් අයියට කිව්වා අපි යන් කියලා. අද අපිට ගොඩාක් දුර එහෙම ඇවිදින්න යන්න බෑ. බබා අම්මලාගේ ගෙදර තියලා හිටපු නිසා බබා නැතුව ඉතින් යන්න බෑ. ඒක නිසා අපි ඉතින් බීච් එකට ටිකක් ගිහිල්ලා ඊට පස්සේ ආපහු ෆුඩ් සිටියට ආව ගෙදරට අවශ්‍ය බඩු ගන්න. ඒ ටික අරගෙන ඉතින් අපි ගෙදර ගියා. මට ඕන උනේ ඇත්තටම ගෙදරින් ටිකක් එළියට වෙලා ඉන්න. මොකද එක දිගටම ගෙදරට වෙලා ඉන්නකොට ඇත්තටම ඒක හරිම කම්මැලි. මොකද මං ගෙදර හිටියට ගෙදරින් කොහෙටවත් එළියටවත් යන්නේ නැහැ. ඉතින් ගෙදරටම වෙලා ඉන්නේ. වැඩ ටික කරලා ඊට පස්සේ ඉතින් හවසට චුට්ටක් නිදා ගන්නවා. ඒක තමයි මගේ ලයිෆ් එක ගෙවන විදිය. ඒක නිසා මට ඉතින් අර කොහෙවත් යන්නේ නැති වුණාම කම්මැලි. දැන් ටික දවසක ඉඳන් මට මී කිරි කන්න ආසාවක් තිබුණා. මං එහෙම කිරි කන්න ආස කෙනෙක් නෙමෙයි. ඒ වුණාට අර ගොඩ දවසකින් කාපු නැති නිසා කිරි කන්න ආස හිතුණා. මං ඉතින් ඒ බැලුවේ කිරි එකක් ගන්න. ඉතින් ඒක ඇත්තටම ලොකුයි. මොකද හස්බන්ඩ් කිරි කන්නේ මමත් එහෙම ගොඩාක් කන්නේ. ඉතින් ආසාවට චුට්ටක් කන්න බැලුවේ එතන පොඩි ඒවා තිබ්බේ නැහැ. ඒක නිසා මම ඒක ගත්තේ නැහැ. අපේ ගෙදරට නම් යාළුවනේ කොච්චර බිස්කට් පැකට් ගෙනාවත් මදි. මොකද අපේ බබාත් නිතරම බිස්කට් කනවා. බබාගේ තාත්තත් නිතරම බිස්කට් කනවා. මාත් කැමතියි බිස්කට් කන්න. ඒක නිසා අපිට බිස්කට් නම් නිතරම අපේ ගෙදරට ගේනවා. දැන් අද අපි බිස්කට් ගත්ත පැකට් 3 දවසක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ගන්න කොට සාමාන්‍යයෙන් ලොකු පැකට් එකක් ගන්නෙ. ඒත් ඒකත් ඉක්මනට ඉවර වෙනවා. ඉතින් අපි 3 දෙනාම බිස්කට් වලට කැමතියි. එක එක්කෙනා කැමති එක එක වර්ග වලට. ඉතින් ඒ වර්ග වලින් තමයි ගන්නෙ. මම දැන් නම් යාළුවනේ පොඩ්ඩක් පැණි රස කෑම කන එක අඩු කරන්න හිතන් ඉන්නේ. මොකද මං හිටියට වඩා ටිකක් මහත් වෙලා. ඉතින් මම වැඩිපුරම කන්නේ පැණි රස කෑමයි තෙල් කෑමයි. ඉතින් ඒක නිසා ටිකක් වැඩිපුර මහත් වෙලා බත් කන එක නම් මම පොඩ්ඩක් අඩුවෙන් කන්නේ. අර පැණි රසයි තෙල් කෑමයි කන නිසා තමයි මම මහත් වෙන්නේ.
ඉතින් ඒක නිසා මං හිතුවා පොඩ්ඩක් පැන් රස කෑම කන එක අඩු කරන්න ඕනේ කියලා. ඩයට් කරන්න හිතාගෙන හිටියට ඒක නම් වෙන්නේ නෑ ඇත්තටම. ඒක කරන්න අමාරුයි මට. මං ගෙදරට බඩු ගන්න ගියාම මට ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි ගන්න අවශ්‍ය දේවල් වලට වඩා අනවශ්‍ය දේවල් තමයි මට ගන්නේ. ඉතින් මං ඒක කොච්චර ගෙදරින් යනකොට හිතාගෙන ගියත් අද නම් ගන්න අවශ්‍යම දේවල් විතරයි කියලා. ඒත් බඩු අරගෙන ආවට පස්සේ තමයි හිතෙන්නේ අපරාධේ මට මේවා දැන් අද අවශ්‍ය නෑ නේද? ඒත් මම මේක අරගෙනනේ කියලා. ඉතින් ওই දේ මට හැමදාම වෙනවා. ඉතින් ඔයාලටත් එහෙම වෙනවා නම් එහෙම ඔයාලා කරන්නේ නැත්නම් එහෙම කරන්නේ කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මට ඒ වැරද්ද හැමදාම වෙනවා. මං සමහර වෙලාවට කොලේක ලියාගෙන යනවා. ඒත් අර දැක්කම ආසාවට ගොඩක් දේවල් ගෙනෙනවා. ඉතින් යාළුවනේ අපි අද බඩු අරගෙන එහෙම ගෙදර එනකොට දවල් 2 විතර වුණා. ඉතින් මේ වෙලාවේ උයන් ටයිම් එකක් තිබුණේ නැහැ. ගොඩක් බඩගිනි වෙලත් හිටියා අපිට. ඒක නිසා අපි කඩෙන් කෑම එකක් අරගෙන ආවා. ඊට පස්සේ අපි ආයෙම හවස ගමනක් ගිය නිසා මට රෑටත් උයන්න බැරි වුණා. මොකද අපි ගෙදර එනකොට රෑ වුණා. ඉතින් මට ඒ හවස ගියපු වීඩියෝ වලට ගන්න බැරි වුණා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝස් තව ඔයාලට බලන්න ආස නම් මාව subscribe කරන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.